ගොඩක් ගින්දර ඇවිලුණා වරුගනම්මන් මොනතරම් මුහුලාන උන්නත් රිදෙනවා තව හුඟක් තැන් වෙරදරන් ඉවසාන ඉන්නට තරම්වත් බෑ වතට දැන් පහු කරන් ආදුරට වැඩියෙන් යා යුතුයි බෝදුරක් මන් රිදි රිදි මුළු දවස තිස්සෙම යටි බඩම මල සොහොනකි ඇඟේ ඇතුලෙන් වදින විදුලිය වෝතිස්තුන් දාහකි කොන්ද උඩ කට්ටියක් නැගගෙන එතන රෙස්ලින් තරංගිකි බෙල්ල පාගන් ඉන්න යෝදය අහුනොත් මට කෑ හැකි පුව මැත්තෙන් හරියටම උල් කටුවකින් මට අනිනවා එතනිනුත් නවතින්නේ නෑ පයෝදරක නැදෙනවා දෙපා පන නැති වෙලා යනකොට ගොක්කොලත් මට පේනවා අනේ මල්වර උනේ මොකටද කියා එතකොට හිතෙනවා රිදුම් මස්සේ තනවසරයෙන් කොයි තරම් මල් පිපීනිද පුදන්නට පුදසුනක් නැතිවම පරවෙලා පෙති හැලුනිද රැය පුරා කල්පනා විතරයි හිතට කොතරම් වෙහෙසද එහෙම දවසට ගැහැණු අපි එන කේන්තිය ගැන පුදුමද හසවස්සන වැසි වගේ දිය ගලයිදැන් ගැලුදියෙන් සේදිලයයි මහ කඳු වැටි පොළොවට කඩන් සලුවරන් මතු පිටින් තිබ්බත් දරන්නට බෑ මරු කඳන් තලු මරන් කයිකාරොයෝ කවිලියයි හරි හැටි නොදැනවුම් ගැහැණු එච්චම මෙහෙම දේවල් උහුලගන්නට වෙනවරු උතුම්මා පදවිය ලබන්නට හැඩගැහෙන්නේ එහෙමරු කාලය ආවම ඊට වැඩියෙන් දුක් විඳින්නට වෙනවරු ඒ නිසා මේ වේදනාවන් ඉවසගන්නම ඕනිරු කිලි නිසා තවම වැටහුනේ නැතත් පිරියක් පොන රැකෙන්නට කෑම කන්නට වුණා සිත වේදනානාශක වලින් බෑනසන්නට වේදනාවින්ද සදවිත් සිල් ගමන් යන තෙප්පුනා දෙයනෙ ගැබම සුත්ත එහෙම වෙනකොට අපි විඳින දුක පිරිණි